ආයුබෝවන්. මම ඉංග්‍රීසි පැංක් වාසලස. ඉංග්‍රීසි අමාරුමයට මුල අල්ලගන්න පුංචි උදව්වක්. අද වචනේ fall off. උස තැනකින් බිමට වැටෙනවා. I always fall off the bed in the hostel. මම නිතරම නේවාසිකාගාරයේදී ඇඳෙන් බිමට වැටෙනවා. My son always falls off his bike. මගේ පුතා නිතරම එයාගේ බයික් එකකින් වැටෙනවා. මෙතනදී falls වලට ඒ શબ્දයක් එකතු වුනේ පුතා ඒක වචන නිසා මෙය වර්තමාන කාල අදහසක් නිසා. I fell off the bicycle yesterday. මම ඊයේ බයිසිකල් එකකින් වැටුණා. මේකෙදී සිදු වී අවසන් වුණු ක්‍රියාවක් නිසා ගොඩාක් ඒවට ed එකතු වුණත් මේ සමහර ක්‍රියාපද තියෙනවා ed එකතු නොවි ඊටම ආවෙනිකුණු වෙනත් ශබ්දයක් හැදෙන. මෙතනදී ඒකයි felled off කියන්නේ නැතුව fall වල දෙවන තීරුව fell කියන වචනේ භාවිත වුණේ. watch out පරිස්සම් වෙන්න. you will fall off the ladder. පරිස්සම් වෙන්න ඔයා ඉනිමගෙන් වැටේවි. මේ අනාගත කාල ක්‍රියාවක් නිසා ක්‍රියාපදයට පෙර will උපකාරක පදයේ යෙදුණා. watch out පරිස්සම් වෙන්න you will fall off the ladder. ඔබේ දරුවා ඉංග්‍රීසි කතිකේ කරන්න කැමති නම් දැන්ම මිස්ඩ් කෝල් එකක් දෙන්න.